එහෙන් මෙහෙන් ඉරේලිය ගස් අතරින් එබී බලන වෙලාවේ පේනව නේද මගේ යාළුවනේ මීදුම. මේ වෙන කොහෙවත් නෙවෙයි මේ දකුණු පළාතේ. හරියට නුවරඑළියට ගියා වගේ කියලා නේද හිතෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපිට නම් අද විශේෂ දවසක් වුණ අපේ දියතලාවේ ඉන්න මාමලා කවුරුත්ම අපේ ගෙදරන අවුරුදු 4කට විතර පස්සේ මං හිතන විදිහට. ඉතින් ඔන්න එයාලා ඇවිල්ලා එදා හවසම අපි ගියා මිරිස්සේ. මම නම් ඊට කලින් මිරිස්සේ ගිහින් තිබුණේ නෑ. ඉතින් මල්ලිටයි නාංගිලා දෙන්නටයි යන්න ඕන වුණා. ඊට පස්සේ ඉතින් අපිත් ඒගොල්ලන් එක්ක ගියා ඇවිදලා එන්න ටික. ලස්සනයි මිරිස්ස. ගොඩාක් සංචාරකයෝ තමයි ඉන්නේ. මිරිස්ස හවසටලු ලස්සන බලන්න. ඉතින් අපි යනකොට නම් 4ත් පහු වෙලා ඒ තරම ලස්සන නෑ වුණාට ගොඩාක් සංචාරකයෝ ඇවිත් තිබුණා. ඔය මැදින් ඉන්නේ අපේ දියතලාවේ මාමගේ පොඩිම දුව. ඉතින් හරි ආදරේ දරුවන්ට අපි පැංචු දෙන්නක් තියාගෙන මුහුදු වෙරළට වෙලා ඉන්නවා. මේවා ඉතින් අපේ ජීවිතේ ගොඩාක් මතක හිටින අවස්ථා කියලා මං හිතන්නේ. අපිට නෑදෑයෝ කියලා හිටියට ඇත්තටම අපේ හිතවල ඉන්න කීප දෙනයිනේ. ඒ අතරින් එක ගොල්ලක් තමයි මේ මගේ ජීවිතේ එක කොනකින් එක මගේ අම්මා තාත්තා සහෝදරයරුනකොට ඉන්න අනිත් මගේ හොඳම නෑදෑයෝ තමයි මේ. ඉතින් අපි හුජ්ජි දෝනිත් නැන්දගේ අතේ එල්ලිලා විදිහට වෙරළට වෙලා හිටියා. ඉතින් හරීම ලස්සන හවසක්. මේ වගේ අවස්ථා ඇත්තටම අපි විඳින්න ඕනේ. අපි ගෙදර හිටියට ඉතින් හස්බන්ඩ් නිවාඩු මාසෙකට සැරයක් එන නිසා අපිට මේ විදිහට යන්න වෙන වඩුයි. ආවත් ඔය අවට තියෙන තැන්වල යනවා. මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයා මුල ඉඳලා මං කීපයක් දාලා ඇති. පුංචි පුංචි තැන්වලට ගිහින් තියනවා. ඉතින් පැටවු අපි ළඟ ඉන්න පොඩි කාලෙනේ අපිත් එක්ක කොහේ හරි ඇවිදින්න ගිහින් සතුටු වෙන්නේ. ඉතින් ඒ කාලේ අපි එයාලව අරගෙන යන්න ඕනේ. ලොකු වෙලාවස් මහත් වුණාම කොහොම වේද කියලා අපි දන්නේ නෑනේ. මේ ඉන්නේ අපේ මාමගේ ලොකුම දුවයි පුතයි. නාංගී මල්ලිලා දෙන්නයි ඔය. අපි පැංචු දෙන්නත් එක්ක ඔය ඉන්නේ. ඉතින් මට හරිය සතුටුයි මේ කට්ටියම ඇවිල්ලා අපේ ගෙදර ඉඳලා යනකොට. අමතක නොවන සිදුවම් කියලාම තමයි මට හිතෙන්නේ. මිරිස්සේ ඇවිත් නැති කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් ඔයාට වෙලාවක් තිබුණ අවස්ථාවක ඇවිත් යන්න. හවස් වෙලාවට තමයිලු ගොඩාක්ම ලස්සන. ඉතින් අපි මිරිස්සේ ගිහින් ඇවිත් එදාම හවස ඔය මාම නම් මිරිස්සේ ඇවිදින්න ගියේ නෑ. මාමා ගෙදරටම වෙලා හිටියා මහන්සි නිසා වෙන්නේ නැති. ඉතින් අපි කවුරුත් ගිහින් ඇවිත් රැයට කෑම එහෙම හදලා තියලා කට්ටියත් එක්ක එකතු වෙලා ඉතින් කාලෙකට පස්සේ මේ විදිහට ඉන්නවා. මතක ඇති කාලෙක මේ විදිහට ඉන්නවාමයි මං හිතන්නේ. අපේ අත්තම්ම අපි අතරින් ගියන් පස්සේ හැමෝම එකතු වුණා ගොඩාක් අඩුයි. ඉතින් අපේ එහි මහා ගෙදර අපේ ගේ ගෙදරත් හැම ගොඩ කලින් යන්න බැරුණා. මාමලා මෙහි ආවන් පස්සේ ඉතින් හැමෝම මහා ගෙදර ඉන්නවා වගේ තමයි. ඔන්න ඉතින් මාමලා ඇවිල්ලා දවස් 2ක් විතර ඉඳලා ගියා. ඊට පස්සේ ඔන්න ඔය පෙරහැරක් තිබුණා. මාකඳුර පෙරහැර. මාකඳුර පුෂ්පාරාමේ පෙරහැර. ඔන්න ඉතින් බලන්න.
ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අදට මං යනවා බුදු සරණයි.